වෙලාව 7ට විතර. ඉතින් බලන්නකෝ අවුව තියෙන මේ උදේටත් මේ දවස්වල අවුවයි. ඉතින් දැන් මම වැඩට යන්න තමයි මේ යන්නේ. වීඩියෝ එකක් අරන් එන්න බැරිච්ච නිසා අද මම වැඩට යන දවසේ වීඩියෝ එකක් අරන් එනවා ඔයගොල්ලන්ට. දැන් බස් එක ගන්න පාරට යන ගමන් ඉන්නේ. බස් එකේ තමයි මම යන්නේ. මට බස් 3ක විතර යන්න තියෙනවා. ඉතින් මේ තියෙන්නේ රට ඉඳිගස්. මේ දවස්වල අවුව නිසා කුරුල්ලොන්ට සත්තුන්ට වතුර බොන්න එයාලා ගස් යටින් වතුර බෝතල් තියලා තියෙනවා. ඉතින් බස් හෝල්ට් එකේ දැන් බස් එක එනකන් ඉන්නේ. මං යන්නේ M2 බස් එකේ. ඉතින් බස් කාඩ් එක පංච් කරලා තමයි මෙහි බස් එකේ යන්න තියෙන්නේ. බස් එක දැන් එනකන් ඉන්නවා. ඔන්න බස් එකත් නම් එනවා. මේ දවස්වල ඔයාලට කියන්න ළමයි බස් වල යන්න හරිම අමාරුයි. මොකද මාර සෙනගක් ඉන්නේ උදේට වැඩට යන කට්ටිය. ඉතින් සමහර දවස්වලට බස් වලට නංග ගන්නෙත් නැහැ. සීට් ගන්නට තමයි කට්ටියව එක් කරගෙන යන්නේ. ඉතින් දැන් මම අවට සිරි නරඹ යනවා. උදේට ඉතින් පාර හරිම කාර්යබහුලයි. මොකද රැකියාව වලට යන කට්ටිය පාරේ හරියට ට්‍රැෆික් එක ඉතින්. දැන් ඔන්න බස් එකෙන් බහැලා අනිත් බස් එකට මාරු වෙන්න හදන්නේ. මෙතන තියෙන්නේ මේ ඇක්වේරියම් එකක්. ඉතින් හරිම ලස්සනයි එතන. දවසක යන්න ඕනේ. ඕගොල්ලොන්ටත් ගිහිල්ලා පෙන්නන්නම්කො කොහොමද ඇතුළ කියලා. ඔන්න ඉතින් දැන් වැඩ කරන තැනට ආවා. මේ වටේටම තියෙන ඇපාර්ට්මන්ට් වගේක් ඒ වගේ ඉන්නේ ෆොරිනර්ස්ලා. ඉතින් අපි වැඩ කරන තැන ඇතුළට වෙන්න තියෙන්නේ. උදේට හරිම ලස්සනයි. ඔයාලත් එන්නකෝ ගිහිල්ලා බලන්න කොහොමද කියලා මේ පැත්ත. ඔන්න ඉතින් මම ඇතුළට ආවා. පරක්කු වෙලා තියෙන ඉක්මනට යන්න ඕනේ. හැමෝම ඉතින් ඉස්සෙල්ලම කරන දෙයන්නේ වොෂ්රූම් එකට ගිහිල්ලා මූණ බලලා ලෑස්ති වෙලා යන එක. ඉතින් ඔන්න මමත් ආවා. ඉතින් ඇත්තටම වොෂ්රූම් එක මේ හරිම ලස්සනයි. හැමදේම හරිම පිරිසිදුයි පිළිවෙලයි. ඉතින් දැන් යන්න ඕනේ. පරක්කු වෙලා තියෙන්නේ. ඔයගොල්ලොන්ට වැඩ කරන තැන වීඩියෝ අරන් එන්න බෑ. ඔන්න දැන් තමයි ඔෆ් උනේ. දැන් වෙලාව රෑ 8ට විතර ඇති. දැන් ඉතින් ඉක්මනට යන්න ඕනේ. හරිම මහන්සි. බලන්නකෝ අපේ වැඩ කරන තැන බිල්ඩින් එක වටේම හරිම ලස්සනයි රෑට. අද ටිකක් වහින්නත් වගේ වලාකුළුත් තියෙනවා. සාමාන්‍යයෙන් මේ අහසේ වලාකුළු දැක ගන්න නම් ගොඩක් අමාරුයි. ඉතින් දැන් බස් හෝල්ට් එකට යන්න ඕනේ බස් එක ගන්න.
බස් හෝල්ට් එකට ආවා. අර ඈතින් ලයිට් ගොඩක් පේන්නේ. එතන තමා මෙහි එයාපෝට් එක තියෙන්නේ. ඉතින් ඒ හරිය ලස්සනයි රෑට ෆ්ලයිට් එහෙම ගොඩාක් පාතින් යන්නේ. ඉතින් ලස්සනට පේනවා. දැන් ඉතින් බස් එකක් එනකන් ඉන්න ඕනේ. මෙතන තියෙන්නේ ළමයි මේ බස් හෝල්ට් එකේ ඩිස්ප්ලේ වෙන්නේ බස් එන යන වෙලාව, බස් එක, බස් නම්බරේ. ඉතින් ඒක බලලා අදාළ බස් එකට යන්න පුළුවන්. දැන් ඉතින් බස් එකක් එනකන් ඉන්නවා අනිත් බස් එක. ඔන්න ඉතින් දැන් බස් එක ආවා. මම නැගලා දැන් යන ගමන් ඉන්නේ. මෙතනින් යන්න වීඩියෝ කරන්න අමාරුයි, මහන්සි රෑ වෙලා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනටම අරන් එන්නම්. එහෙනම් ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.